අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසයත් එක්ක බැඳුණු පුදුම හිතෙන නිර්මාණයක් ගැන. ඒ තමයි කලාවැව. මේක අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන දැවැන්ත වාරි ව්‍යාපෘතියක්. අවුරුදු 1500කටත් එහා ඒ කියන්නේ පස්වෙනි සියවසේදී ධාතුසේන රජතුමා මේ වැව හදලා තියෙනවා. ඒ කාලේ මේ වගේ දැවැන්ත දෙයක් හදනවා කියන්නේ පුදුම හිතෙන දෙයක්. කලාවැව හැදුවේ අපේ රටේ ගොවිතැන දියුණු කරන්න. ඒ කාලේ රජරට කියන්නේ වියලි කලාපයක්. වැස්ස අඩුයි. ඒ නිසා මිනිස්සුන්ට වගා කරන්න වතුර ඕන වුණා. ධාතුසේන රජතුමා දැක්කා මේ ප්‍රදේශේ වතුර එකතු කරගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා කියලා. ඉතින් එතුමා තීරණය කළා ලොකු වැවක් හදලා ඒ වතුරෙන් කුඹුරු අක්කර දහස් ගණනක් වගා කරන්න. මේ වැව හැදුනට පස්සේ රටට බත බුලතින් අඩුවක් වුණේ නැහැ. ඒ කාලේ ආර්ථිකයේ කොඳුනාරටිය උනේ කෘෂිකර්මාන්තයයි. ඉතින් මේ වැව නිසා රටේ ආර්ථිකය දියුණු වුණා. වැවේ ප්‍රමාණය ගැන කතා කරනවා නම් මේ වැවේ වේල්ල අඩි 15ක් විතර උසයි. ඒ වගේම සැතපුම් 3හමාරක් විතර දිගයි. හිතන්න කිලෝමීටර් 5කටත් වඩා දිග වේල්ලක් ඒ කාලේ යන්ත්‍ර සූත්‍ර නැතුව හැදුවා කියන්නේ කොච්චර ලොකු වැඩක්ද කියලා. මේ වැවේ ජල ධාරිතාව අක්කර අඩි 63800ක්. තරම් විශාල වතුර ප්‍රමාණයක් එක තැනක රඳවා ගන්න පුළුවන් විදිහට තමයි මේ වැව හදලා තියෙන්නේ. ධාතුසේන රජතුමා වාරි කර්මාන්තයට කොච්චර දක්ෂද කියනවා නම් එතුමා ලංකාවේ වැව් 18ක්ම හැදුවා කියලා අපේ වංශ කතාවල සඳහන් වෙනවා. මේ කලාවැව එතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක්. කලාවැවයි ඒ ළඟම තිබුණු බලලු වැවයි එකතු කරලා තමයි මේ දැවැන්ත ජලාශය හදලා තියෙන්නේ. ඒ නිසා සමහරු මේකට කලා බලලු වැව කියලත් කියනවා. කලාවැව ළඟම තියෙන අවුකන බුදු පිළිමයත් මේ වැවත් එක්ක සමීපව බැඳිලා තියෙනවා. මේ පිළිමය ධාතුසේන රජතුමාගේ කාලයේම හැදුවා කියලා විශ්වාස කරනවා. ජනප්‍රවාදයක කියවෙන්නේ ධාතුසේන රජතුමා දිනක් මේ පිළිමය නෙලන ආකාරය බැලීමට ගිය අවස්ථාවේ වැව සහ පිළිමය එකම රේඛාවකට එනසේ පිහිටුවන්නට නියෝග කළ බවයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ රජතුමා කලා කටයුතු වලට වගේම වාරි කර්මාන්තයටත් එක ලෙසම ඇල්මක් දැක්වූ බව. අදටත් කලාවැව අපේ රටේ කෘෂිකර්මාන්තයට විශාල දායකත්වයක් දෙනවා. මහවැලි ව්‍යාපාරය හරහාත් මේ වැවට ජලය ලැබෙන නිසා නියන් කාලවලදී වුවත් මෙහි ජල හිඟයක් ඇති වෙන්නේ නැහැ. වැව අවට පරිසරද අද කලාවැව ජාතික වනෝද්‍යානයක් විදිහටත් නම් කරලා තියෙනවා. මෙහෙට ආවොත් අපිට අලි ඇතුන් විවිධ පක්ෂීන් හා වනජීවීන් දැක බලා ගන්නත් පුළුවන්. හිරු බැස යන වෙලාවට වැව දිහා බලාගෙන ඉන්න එක හරිම ලස්සන අත්දැකීමක්. කලාවැවේ තියෙන විශේෂම දේ තමයි යෝධ ඇල. මේ ඇල සැතපුම් 54ක් විතර දිගයි. ඒ කියන්නේ කිලෝමීටර් 87ක් විතර. මේ ඇල කලාවැවේ ඉඳන් අනුරාධපුරේ තිසා වැවට වතුර අරගෙන යනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඇලේ බෑවුම සැතපුමකට අඟල් 6ක් වගේ පොඩි බෑවුමක් තියෙන්නේ. මේ වගේ පොඩි බෑවුමකින් කිලෝමීටර් ගණනක් වතුර ගෙනියන්න පුළුවන් විදිහට ඒ කාලේ මිනිස්සු මිනුම් ශිල්පයයි ගණිතයයි දියුණු කරගෙන තිබුණා කියන එක හරිම පුදුමයි. මේ ඇලෙන් වතුර යන්නේ පොම්පයක් නැතුව ගුරුත්වාකර්ෂණයෙන්. කලාවැව ගැන කියනකොට මේකට සම්බන්ධ හරිම ලස්සන කතන්දර තියෙනවා. එක කතාවක් තමයි ධාතුසේන රජතුමාගේ බෑනා වන සේන ගැන. යෝධ ඇල හැදීමේ වගකීම තිබිලා තියෙන්නේ සේනටලු. එයාගේ දක්ෂකම නිසා මේ වගේ දියුණු ඇලක් හදන්න පුළුවන් උනේ. කලාවැවට සම්බන්ධව තවත් ජනප්‍රවාදයක් තමයි කඩවර දෙවියන්ගේ කතාව. මේ වැව මුලින්ම හදද්දී කඩවර කියලා කෙනෙක් වැව බලාගන්න පත් කරලා තිබිලා තියෙනවා. දවසක් මහ වැස්සකට වතුර වැඩි වෙලා උමගක් වැටිලා වතුර කාන්දු වෙන්න පටන් අරන්. මේක නවත්තන්න විදිහක් නැතුව කඩවර Tamanගේ ඇඟෙන් ඒ උමග වහලා වැව බේරගෙන තියෙනවා. ඒ කැපකිරීම නිසාමලු එයා කඩවර දෙවියෝ වෙලා. අදටත් කලාවැව ආරක්ෂා කරන්නේ. කලාවැව ළඟම තියෙන හරිම ලස්සන දැවැන්ත අවුකන බුදු පිළිමය. මේකත් ධාතුසේන රජතුමාගේ කාලෙම හදපු නිර්මාණයක් කියලා තමයි විශ්වාස කරන්නේ. ජනප්‍රවාදයට අනුව කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාව අත්අඩංගුවට අරගෙන රජ නිධානය කොහෙද තියෙන්නේ කියලා අහනවා.
ඒ වෙලාවේ රජතුමා කාශ්‍යපව මේ කලාවැව ළඟට එක් කරගෙන ඇවිත් වැවේ වතුර දෝතක් අරගෙන පුතේ මගේ එකම වස්තුව මේකයි කියලා පෙන්නනවා. ඒත් කාශ්‍යප කුමාරයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඔහු හිතන්නේ රජතුමා බොරු කියනවා කියලා. අන්තිමේදී කාශ්‍යප කුමාර තම පියා වන ධාතුසේන රජතුමාව මේ කලාවැවේ වැව් බැම්මට තබා පස් ගසා ඝාතනය කරනවා. මේ සිදුවීමෙන් පස්සේ කාශ්‍යප රජතුමා සීගිරිය කියන සුන්දර තැන තමන්ගේ රාජධානිය කරගෙන ආරක්ෂාවට ඒක හදනවා. අදටත් කලාවැව අපිට නැතුවම බැරි දෙයක්. මේකෙන් රජරට පළාතේ කුඹුරු ගොවිතැන් වලට වතුර ලැබෙනවා. දහස් ගණනක් මිනිස්සුන්ගේ ජීවිත මේ වැවත් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේම මේක හරිම ලස්සන තැනක් නිසා ගොඩක් අය මේක බලන්න එනවා. අවුකන බුදු පිළිමයත් මේ වැවේ සුන්දරත්වයක් නිසා මේක සංචාරකයින්ටත් හරිම ආකර්ශනීය තැනක් වෙලා තියෙනවා. කලාවැව කියන්නේ අපේ රටේ ඉතිහාසය, අපේ මිනිස්සුන්ගේ දක්ෂකම්, බුද්ධිය පෙන්눔 කරන ජීවමාන සාක්ෂියක්. ඒ වගේම ඒක හා බැඳුණු කඳුළු කතාවකුත් තියෙනවා. ඒ නිසා මේ වගේ වටිනා උරුමයන් අපි හැමෝම ආරක්ෂා කරගන්න ඕන. මේවා අනාගත පරම්පරාවලටත් පෙන්වන්න ඕනේ. කලාවැව කියන්නේ අපිට ආඩම්බර විය හැකි අනාගත පරපුරටත් පෙන්විය යුතු මහඟු උරුමයක්. ඒක අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධියට කැපවීමට කරන උත්තමාචාරයක්. මේ වගේ තැන් ආරක්ෂා කරගන්න එක අපි හැමෝගේම වගකීමක්. ඔයාලත් කවදා හරි කලාවැව බලන්න ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් එන්න. ඒක නිකම්ම වැවක් නෙවෙයි, ඉතිහාසයේ කතන්දරයක්. ඉංජිනේරු ශිල්පයේ ආශ්චර්යයක් සහ අපේ හදවතට සැනසීමක් ගෙන දෙන සුන්දර නිර්මාණයක්.